හොඳයි. අද සමාජයේ බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන ගැටලුවක් තමයි මේ ආහාර මාර්ග ආශ්‍රිතව අධික ලෙසට හෝ අනවශ්‍ය ලෙසට ආහාර ජීර්ණයට අවශ්‍ය ශ්‍රාවයන් සමග හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන අම්ලය ආමාශයෙන් නිකුත් වීම නිසා ඇතිවන ગેස්ට්‍රයිටිස් නම් රෝග තත්ත්වය. නමුත් මෙම රෝගය සුව කර ගැනීමට හෝ යම් සහනයක් ලබා ගැනීමට තරම් බොහෝ දෙනෙකුට හරි අවබෝධයක් නැති බව වාමසියක් අසල සිට බලාගෙන සිටියොත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මෙහි ඇති අවදානම් තත්ත්වය තමයි ඔවුන් විසින් ලබා ගන්නා ඖෂධ වලින් සුවය ලබා ගන්නවා වෙනුවට වෙනත් සංකූලතාවයන් ඇති වෙන්නත් පුළුවන්. පවතින රෝග තත්ත්වයට අනුව නිවැරදි ඖෂධ ලබා ගන්නේ නැහැ. නැතිනම් නියමිත වේලාවට නිර්දේශ කරන ලද ඖෂධවත් එයාලා ලබා ගන්න නැහැ. ગેස්ට්‍රයිටිස් රෝගයයි සිතන වැඩි දෙනෙක් ෆාමසියෙන් ඉල්ලන්නේ මට ગેස්ට්‍රයිටිස් පපුවේ දැවිල්ලයි අර ગેස්ට්‍රික් වලට ගන්න කරල් දෙන්න. එහෙමත් නැත්තම් කියනවා අර ગેස්ට්‍රික් වලට ගන්න පැති දෙන්න කියනවා. එහෙම නැතිනම් ગેස්ට්‍රික් වලට ගන්න සිරප් දෙන්න කියලා ඉල්ලනවා. නමුත් ඒ ඔවුන් හිතුමතේට ඉල්ලලා ඒ ඖෂධ ගන්නේ ඒ වෙලාවේ ඔවුන්ගේ තියෙන ආමාශයේ ආම්ලිකතාවය සහ ආමාශයේ ඇති තුවාල තත්ත්වය මොකක්ද කියලා හරි අවබෝධයක් ඔවුන්ට නැහැ. එම නිසා මෙම වීඩියෝ එකකින් ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න මම අදහස් කළා. දැන් ඇත්තටම අපි අපේ ආහාර ජීර්ණ කිරීම සඳහා උපකාරී වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සින් කියලා එන්සයිමයක් ආමාශයට නිකුත් කරනවා. ඒවා ආහාර ජීර්ණය සඳහා අවශ්‍යයි. නමුත් නොයෙක් හේතුන් මත ඒ කියන්නේ මානසික ආතතිය, ඒ වගේම ඖෂධ වර්ග, විශේෂයෙන්ම මේ වේදනානාශක ඖෂධ සහ වෙනත් ආසාදන හේතුන් මත හෝ එහෙම නැත්නම් අධික ලෙස මත්පැන් පානය කිරීම වැනි කරුණු නිසා අනවශ්‍ය ලෙස හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නම් අම්ලය ආමාශයෙන් නිකුත් කරනවා. මේ අම්ලය නිකුත් කිරීම නිසා ආමාශයේ ආම්ලිකතාවය වැඩි වෙලා අපේ ආමාශයේ තියෙන බිත්ති වලට තුවාල ඇති වෙනවා. සමහර අවස්ථාවලදී මේ අම්ලය ආහාර මාර්ගයේ ඉහළ කෙරවලට ගමන් කරලා ගලනාලයට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගලනාලයේ තුවාල ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තම ආහාර මාර්ගයේ පහළ කොටසට මේ අම්ලය වැඩිපුර ගලලා ඒ ස්ථානවලත් තුවාල ඇති වෙන්න පුළුවන්. එහෙමනම් අපි ඇත්තටම මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වෙට හේතුව මොකද්ද? අධික ලෙස අම්ලය ස්‍රාවය වීම නිසා ඒ අම්ල නිසා ඇතිවෙන තුවාල. දැන් අපි කල්පනා කරනවා සමහර වෙලාවලට මේ අම්ලය නිසා මේ ආහාර මාර්ග තුවාල ඇති වෙන කියන්නේ මේ අම්ලය සහ මේ පෙප්සික් කියන එන්සයිම් වගේ තවත් එන්සයිම් වර්ග ස්‍රාවය කරලා ආහාර ජීර්ණය සඳහා අවශ්‍යයිනේ. එහෙමනම් අපි දැන් මස් මාළු වගේ දේවල් ගන්නවා. එතකොට ඒවත් මේ ජීර්ණය වෙනවනේ. එහෙනම් ආමාශයේ තියෙන පටක වලටත් එහෙම වෙන්න පුළුවන් නේ කියලා. ඒ වෙන්න ඇති හේතුව තමයි අපේ ආහාර මාර්ගය ආශ්‍රිතව ශ්‍රේෂ්ඨමලයේ ශ්‍රාවය වෙලා ඒක ආරක්ෂාවක් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨමලයේ ශ්‍රාවය වෙලා එතන යම්කිසි ආරක්ෂක පටලයක් වගේ ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ අම්ල නිසා මේ තුවාල ඇති වුණොත් මොකද වෙන්නේ? කෙලින්ම අපේ ආහාර මාර්ගයේ තියෙන මාංශ පේශීන් සමග මේ අම්ලය ගැටිලා එහි තුවාල ඇති වෙන්න පුළුවන්. ඔය තත්ත්වය තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ අනුව දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා එහෙමනම් කොහොමද ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ කියලා. එහෙමනම් අපි කිව්වා ગેස්ට්‍රයිටිස් හැදෙන්න බොහෝ වෙලට හේතු වෙන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ අධික මානසික පීඩනයේ ඖෂධ වර්ග එහෙම නැත්නම් මත්පැන් පානය කිරීම ඒ වගේම තමයි අර H. pylori කියන ආසාදනයක් ඇති වෙනවා. ඒ ආසාදන නිසා ආමාශයේ තවත් වැඩිපුර මේ තුවාල ඇති වෙලා තවත් මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් අපි දන්නවා මේ හේතු වලින් අපි වැළකී සිටිනවා නම් යම් තාක් දුරට අඩු කරගන්න පුළුවන්. හරිද? එහෙනම් මොකද්ද කරන්න ඕන අපි? අපි දිනපතා අපේ ක්‍රියාකාරකම් වලදී අපේ මානසික පීඩනය පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. කියන්නේ අපි කරන රාජකාරී සතුටින් කරන්න ඕනේ. ඒක නිකන් අමාරු වගේ ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව සතුටින් කරන්න ඕනේ. කියන්නේ මානසික පීඩනය පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. ගොඩාක් දුරට මේ ඉගෙන ගන්න ළමයින්ටත් සාමාන්‍ය වෙලාවල ඒගොල්ලෝ මේ ඒක අධ්‍යාපනය කියන්නේ පාඩම් කරන වෙලාවේ ඒගොල්ලන්ට මේ මානසික පීඩන වැඩි වෙන අවස්ථාවලදීත් සමහරුන්ට ગેස්ට්‍රයිටිස් ඇති වෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේ දිනදා ක්‍රියාකාරකම් කරන වෙලාව රාජකාරී කටයුතු කරන වෙලාවෙත් නැත්නම් හේතුන් මත යම් අවස්ථාවලදී මානසික පීඩන ඇති වෙනවා. අපි පුළුවන් තරම් ඒක අඩු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඖෂධ භාවිතා කිරීමෙත් අපි කියන්නේ එකම ඖෂධ නිසාත් මේ සත්‍ය ඇති වෙන්න පුළුවන් කියලා. එහෙමනම් මේ ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් හිතුමතේට වේදනානාශක ගන්නවා.
මේ විශේෂයෙන් වේදනානාශක නිසා තමයි මේ තත්ත්වය වැඩි වෙන්නේ. වෙනත් ඖෂධ හේතු වෙනවා. නමුත් මම කියන්නේ වේදනානාශකත් සෑහෙන දුරට බලපාන. ඒ නිසා එවැනි ඖෂධ ලබා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. එහෙම වුණොත් යම් තාක් දුරට මේකෙන් මේ තත්ත්වෙන් වළකින්න පුළුවන්. ඒ වගේම තමයි මත්පැන් පානය කරන අය හැකිතාක් දුරට වැළකී සිටින්න ඕනේ. ඊළඟට අපි කිව්වා මේ H pylori නම් යම්කිසි ආසාදන සුද්ධ ජීව ආසාදනයන් නිසා ආහාර මාර්ගය තුල තව තවත් තුවාල වැඩි වෙලා මේ තත්ත්වයේ උග්‍ර තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කියලා මේ ආසාදනේ වළක්වා ගැනීම සඳහා හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕන. දැන් අපි කියමුකෝ දැන් ඔයාලට ඒ වගේ තත්ත්වයක් නෑ දැනටමත් ගැස්සයිටිස් හැදිලා තියෙනවා. අපි එන්න කලින් වළක්ව ගන්නනේ අපි මොකද්ද කරන්න ඕනි කියලා කිව්වේ. දැනටමත් ගැස්සයිටිස් තත්ත්වයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? ඕගොල්ලෝ කරන්න වැදගත්ම දේ තමයි ඔයාගේ දැනට පවතින ගැස්ට්‍රික් තත්ත්වයේ අණුව. ඒ කියන්නේ දැන් අපි කිව්වා සමහර වෙලාවට ගැස්ට්‍රික් ඒ කියන්නේ අම්ලේ වැඩිපුර තියෙනවා නම් මුලින්ම ඕගොල්ලන්ට දෙන්නේ මොකද්ද? අපි කිව්වා ඖෂධ වර්ග දෙකක් නිර්දේශ කරනවා. එකක් තමයි වැඩිපුර අම්ලේ ශ්‍රාවය වෙලා තියෙනවා නම් ඒවා උදාසීන කරන්න එක්තරා ඖෂධ වර්ගයක් දෙනවා. ඒවා තමයි ඕගොල්ලෝ ගන්න සිරප් වර්ග එහෙම ගන්න. ඒකෙන් අර වැඩිපුර තියෙන අම්ලයේ ආම්ලිකතාවය අඩු කරන එක කියන්නේ උදාසීන කරනවා. තවත් ඖෂධ කාණ්ඩ තියෙන අර අපි කිව්වේ ඔමෙප්සෝල් වගේ කලින් අපි කතා කරපේ කරල් වගේ තව පෙති වර්ග තියෙන ඒ වගේ කරන්නේ මොකද්ද? ආමාශය තුලට අම්ල ශ්‍රාවය වීම වළක්වනවා. ඒ කියන්නේ වැඩිපුර අම්ල ශ්‍රාවය වීම වළක්වන්න දෙන ඖෂධ කාණ්ඩ තියෙනවා. ඉතින් අපි හිතමු දැන් ආහාර මාර්ගයේ අම්ල වැඩිපුර තියෙනවා කියලා. එතකොට මේ වළක්වන්න දෙන ඖෂධي දීලා වැඩක් නැහැ නේ. තියෙනක ඉස්සෙල්ලා උදාසීන කරන්න මුලින් මේ දෙන්න එපයි. ඒ නිසා ඊට පස්සේ තමයි අපි වළක්වන ඖෂධي දෙන්න වෙන්නේ. ඒ නිසා තමයි අපි මොකද කරන්න ඕන අපේ තියෙන ආම්ලිකතාවය සහ ආහාර මාර්ගයේ විතරක් නෙමෙයි. දැන් අපි ඔය ගැස්ට්‍රයිටිස් තත්ත්වය ආමාශය සමහර අයගේ තුවාල තියෙන්න පුළුවන්. අපි දැන් කතා කරා වගේ ආමාශය ඇතුලේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගලනාලේ තුවාල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර මාර්ගයේ පහළ කොටස් වල තුවාල තියෙන්න පුළුවන්. මේ තත්ත්වයට හරියට අවබෝධ කරගෙන තමයි නිවැරදි ඖෂධය ගන්න ඕනේ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. එතකොට වෛද්‍යවරයා ඔයාව නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා ඔයාගේ දැනට තියෙන ගැස්ට්‍රික් තත්ත්වය මොකක්ද කියලා තීරුම් ගන්නවා. දැන් මේ වෙලාවේ පපුවේ ඔයාලට පපුව එකක් කුමයි පපුවේ දැවිල්ලයි කියලා කියනකොට ඒ කියන්නේ අම්ල සාවල වැඩිපුර තියෙනවා නම් මුලින්ම මොකද්ද වෛද්‍යවරයා එයා තියෙන වැඩිපුර තියෙන අම්ල උදාසීන කරන්න ඔයාලට සිරප් වර්ගයක් නැත්තම් ඒ වගේ උදාසීනක පෙති වර්ගයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ ඒවා ලබා දෙනවා. එහෙම නැත්තම් දිග කාලේ ඊට පස්සේ මොකද කරන්නේ? ඔයාලා දිග කාලේ මේ තත්ත්වයක් පවතිනවනම් ඒක වළක්වා ගන්න. ඒ කියන්නේ අපි කිව්වා වගේ වැඩිපුර අම්ල ශ්‍රාවය වළක්වා ගැනීම සඳහා නියමිත ඖෂධ ඔයාලට නිර්දේශ කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ ඖෂධ නිර්දේශ කරාට පස්සේ වෛද්‍යවරයා විසින් ඔයාලට ලබා දෙන උපදෙස් අනුව ඕගොල්ලෝ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් අය තමන්ගේ අත්දැකීම දන්නවා. සමහර ආහාර ගත්තාම ආහාර අනුව සමහරුන්ට මේ ගැස්ට්‍රයිටිස් තත්ත්වය වැඩි වෙනවා. එහෙමනම් මොකද්ද කරන්න ඕන අපි? ආහාර ලබා ගැනීමෙන් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? ඒ විතරක් නෙවෙයි අපි දැන් කියවනේ සුද්ධ ජීව ආසාදනයක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසාවෙන් අපි හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඕනේ. එහෙම කරොත් ඔයාලට පූර්ණ සුවය ලබා ගන්න හෝ යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. සමහරක් වෙලාවලට කරන්නේ මොකද්ද? වෛද්‍යවරයා විසින් ඕගොල්ලන්ට දෙන ඖෂධ අපි කියමු උදාහරණයක් බොහෝම මේ ගැස්ට්‍රයිටිස් වලට ගන්න ඖෂධ විතරක් නෙමෙයි වෙනත් ඖෂධ දෙනකොටත් සමහරලාට කියනවා ඔයගොල්ලන්ට කැමරේ ඉස්සෙල්ලා ගන්න කියනවා. එක්කෝ සමහරට කැමෙන් පස්සේ ගන්න කියනවා. වැඩි දෙනෙක් කරන දේ තමයි කැමරේ ඉස්සර ගන්න කිව්වොත් මොකද කරන්නේ? ඖෂධය ඉස්සෙල්ලා ගන්නවා ඊට පස්සේ කැම ගන්නවා. ඒකේ අර කියන දේ උතන වෙන්නේ මොකද්ද? අපිට හිස් බඩට ගන්න කියලා තමයි ඔය කැමරේට කලින් ගන්න. එහෙමනම් අපි මේ ඖෂධය අරන් වෙලා අඩුම වශයෙන් පැයක් හෝ දෙකක් ගිහිල්ලා අපි කැම ගන්නවා නම් වඩා හොඳයි. ඒ වගේ තමයි කැමරේට පස්සේ ගන්න කියලා නිර්දේශ කරා ගියම මම මේ පොදුවේ කියන්නේ හොඳේ. කැමරේට පස්සේ යම් කිසි ඖෂධයක් ගන්න කිව්වොත් සමහර අය මොකද කරන්නේ? කැම කාපු ගමන් මේ බෙහෙත් බොනවා. ඒකිනුත් ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒතකොට මොකද කරන්නේ? කැමරේට පස්සේ කියන්නේ කැම අරන් සාමාන්‍යයෙන් පැයක් හෝ දෙකක් ගිහිල්ලා ගන්නවා නම් හොඳයි. සමහරක් ඖෂධ තියෙනවා මේ කැමත් එක්ක ගත්තයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ඒ කියන්නේ කැමත් එක්ක ගත්තා කියලා ඒකට හානියක් වෙන්නේ නැති ඖෂධ වර්ග තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ වෛද්‍යවරයා දෙන උපදෙස් අනුව කටයුතු කරන්න කියලා කියන්නේ. මොකද වෛද්‍යවරයා ඖෂධ නිර්දේශ කරනකොට එයා දන්නවා මෙන්න මේ විදිහට මේක ගත්තොත් තමයි ඔයාට අවශ්‍ය විදිහට ඔබගේ රුධිර වාහිනී පද්ධතියේ අවශෝෂණය වෙලා ඔයාට අවශ්‍ය සුවය ලබා ගන්න පුළුවන් වෛද්‍යවරයා දන්නවා. ඒ අනුව වෛද්‍යවරයා නිර්දේශ කරාට පස්සේ වෛද්‍යවරයාගෙන් ඔයාලට හරි උපදෙස් කියන්නේ සමහර වෙලාවට වෛද්‍යවරයා කියපු දේවට අමතක වෙන්න පුළුවන් නේ. ඔයාලා ෆාමසිස්ට් කියලා බෙහෙත් ගන්නකොට එතන ඉන්න ඖෂධ වේදියා එහෙම නැත්නම් ෆාමසිස්ට්ගේ ඔයාලට තේරුම් නැති දේක් හරියට තේරුම් අරන් ගිහලා නියමිත විදිහට ඒ ඖෂධ ලබා ගන්න ඕනේ. හරිද? මෙන්න මේ පුරුදු ටික හරියට කරොත් ඔයාලට මේ ගැස්ට්‍රයිටිස් ප්‍රශ්නේ මිදෙන්න හෝ
එහෙම නැත්නම් යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව ඕගොල්ලෝ දිගින් දිගට ඕගොල්ලෝ හිතුමතේට ගත්තොත් මොකද වෙන්නේ? මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය නිසා ඕගොල්ලන්ගේ ආහාර මාර්ගය කියන ආමාශයේ ওই ගලනාලේ තියෙන තුවාල තව තව වැඩි වෙලා මේක උග්‍ර තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ සියලුම දේව කරුණු හිතේ තියාගෙන ඕගොල්ලෝ ગેස්ට්‍රයිටිස් වලට ප්‍රතිකාර ගන්න එකට ගැනීම සහ ඒ සුවය ලබා ගැනීම වගේම යම් සහනයක් ලබා ගන්න කටයුතු කරන්න කියන එකයි මගේ බලාපොරොත්තුව. ඔයාලට දෙන උපදෙස් ඒක තමයි. ඒ අනුව කටයුතු කරලා ඕගොල්ලෝ යම් කිසි සහනයක් ලබා ගන්න කියන එකයි මගේ බලාපොරොත්තුව. මම සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ අගස් විශේෂයෙන් මතක තියාගන්න මීට කලින් මම මේ සම්බන්ධ ඖෂධ සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවා. ગેස්ට්‍රයිටිස් වලට විතරක් නෙමෙයි වෙනත් ඕනෑම ඖෂධයක් ගන්නකොට වෛද්‍ය උපදෙස් අනුව ගන්න නියමිතයි. එහෙම නැත්නම් ඕගොල්ලෝ මිලදී ගන්න ඖෂධ බියට වැඩක් වෙන්නේ නැහැ. නිකන් ශරීරයට අනවශ්‍ය දෙයක් ඇතුල් කිරීම විතරයි වෙන්නේ. ඔයාලට පූර්ණ සුවය ලබා ගන්න බැරි වෙන ගොඩාක් දෙනෙක් අත තියෙන වැරද්ද තමයි වෛද්‍යවරයාගේ මේ වෙලාව හරි දේ අහගත්තේ නැතත් සමහරවිට වෛද්‍යවරු උපදෙස් දෙනවා. නමුත් එයාට අමතක වෙනවනේ. ෆාමසිස්ට්ගේ බෙහෙත් ගන්නකොට සමහරවල් ෆාමසිස්ට්ලා කොලේ ඔයාලට දෙන බෙහෙත් කවර ලිව්වත් සමහරුන්ට ඒක හරියාකාරව ගන්න තේරෙන්නේ නැහැ. කෑමට පස්සේ එක්ක කෑමට පෙර කියලා ඒගොල්ලෝ ලියන්නේ. නමුත් අර මං කිව්වා වගේ ඒක හරියට අවබෝධ කරගෙන ඖෂධ ලබා ගන්න කියන එකයි ඔයාලට දෙන උපදෙස.